සුබ උදෑසනක් වේවා ඔබ සියලු දෙනාටම. අද දවසේදී අපිට ස්වාමින් වහන්සේගේ සුබ ආරංචිය කතා කරන්න එතුමාණන් අපිට ගීතාවලිය 117 1 සිට 2 දක්වා උන්වහන්සේගේ වචනය දීලා තියෙනවා. පැසසුම් ඇරයුම් සකල ජාතීනි සමිඳුන්ට ප්‍රශංසා කරන්න සවසතුනි හිමිතුම ගුණ මහිමය වර්ණනා කරන්න මන්ද අප කෙරෙහි සමිඳුන්ගේ ප්‍රේමයේ මහත්ය එතුමන්ගේ විශ්වාසවන්තකම සදාටම පවතින්නේය සමිඳුන්ට ප්‍රශංසා කරන්න බලවන්ත ස්වාමීනි ඔබ වහන්සේට ස්තුතියි පියාණනි ප්‍රශංසා වේවා අද වගේ ලස්සන දිනයක් අපට ලබා දීලා මේ හිමිදිරි උදෑසන ඔබ වහන්සේ දුන්නා වූ මේ ප්‍රීතිය වචනය වෙනුවෙන් ඔබ වහන්සේට ස්තුතියි ස්වාමීනි සදා කාලයටම අපගේ එකම ස්වාමින් වහන්සේ ඔබ වහන්සේය ඔබ වහන්සේට සෑම කල්හි ප්‍රශංසා කරන්නට ඔබ වහන්සේ අපට ඇරයුම් කරන නිසා ස්තුතියි ස්වාමීනි අද දවසේ හිමිදිරි උදෑසන මේ වචනයත් සමග ඔබ වහන්සේට තව තවත් ස්තුති ප්‍රශංසා කරමින් ඔබ වහන්සේගේ මහිමය ගුණ වර්ණනා කරන්නට ඔබ වහන්සේ අපව කැඳවා තිබෙන නිසා ඔබ වහන්සේට ස්තුතියි ආදර සමිඳුනි ඔබ වහන්සේ අප කෙරෙහි තියෙන වූ ප්‍රේමය මහත් බලවත් ඔබ වහන්සේ කෙරෙහි තියෙන විශ්වාසවන්තකම මහත් බලවත් එබැවින් ස්වාමීනි ඔබ වහන්සේට සෑම දවසකම ස්තුති ප්‍රශංසා කරමින් අපගේ ජීවිතයේ සතුටින් භුක්ති විඳින්නට ඔබ වහන්සේ අපට දුන්නා වූ මේ ඔබ වහන්සේගේ ස්වරූපයට හා සමාන ස්වරූපය සෑම කල්හි ඔබ වහන්සේට නමස්කාර කරන්නට ඔබ වහන්සේව මහිමයට පත් කරන්නට ඔබ වහන්සේගේ ආදරය කරුණාව දයාව සෙනෙහස මේ ලෝකෙට ප්‍රකාශ කරන්නට ඔබ වහන්සේගේ ආශිර්වාදය ඒ ශක්තිය ධෛර්යය මඟ පෙන්වීම අපට දානය කරන්න බලවන්ත ස්වාමීනි ඒ වචනෙන් පමණක් නොව ක්‍රියාවෙන්ම ඔබ වහන්සේව අනුගමනය කරමින් අපට හැම දිනාටම එකම වූ විශ්වාසයෙන් ඇදහිල්ලෙන් එකම වූ ඔබ වහන්සේගේ වචනය ප්‍රකාශ කරමින් ඔබ වහන්සේව මහිමයට පත් කරමින් සෑම දවසකම ඔබ වහන්සේගේ පාමුල රැඳෙන දරුවන් ලෙස ඔබ වහන්සේව මහිමයට පත් කරන්නට අප ආශිර්වාද කරන නිසා ස්තුතියි ස්වාමිනී වහන්සේට ප්‍රශංසා වේවා අද දවස ඔබ වහන්සේට බාර කරන ස්වාමිනී සෑම කරන සෑම ක්‍රියාවක් තුළම ඔබ වහන්සේව මහිමයට පත් කරමින් ඔබ වහන්සේට ස්තුති ප්‍රශංසා කරමින් ඒ සෑම කාර්යයකම සඵලත්වය අත්දකින්නට ඔබ වහන්සේ අපව මෙහෙවර නිසා ඔබ වහන්සේගේ දූතයන්ව අප වෙනුවෙන් මෙහෙවර නිසා ස්තුතියි ස්වාමිනී ඔබ වහන්සේට ප්‍රශංසා වේවා ඔබ වහන්සේට මහිමය වේවා ස්වාමීනි වහන්සේට සදාකල්හි මහිමයත් ප්‍රශංසාවත් වන්දනාවත් ගෞරවයත් නමස්කාරයත් අත් වේවා ආමේන්